Hi boys and girls, ini bala honding inno neda macam itu bala adat එක තුලා ඉන්නේ Game Road channel එකකට තව සුපිරිම වීඩියෝ එකක් එක්ක. වීඩියෝ ගැන කියන්න කලින් උඹලට කියන්න ඕනේ මචං මුලින්ම සමා වෙන්න කියලා. මොකද මට සතියක් විතර වීඩියෝ දාන්න බැරි වුණා. මොකද මට සනීප දැනලා තමයි ඉඳිය මචං. ඉතින් මුලින්ම ඒකට සමා වෙන්න කියලා ඉන්නවා. ඒවා ඉතින් ආයෙ වෙන්නේ දැන් එක දිගට වීඩියෝ දානවා මචං. ඉතින් අද වීඩියෝ එකෙන් මම කතා කරන්න යන්නේ මචං. අපිට ඉස්සරහට එන විදිහට Pink Diamond store එකේ මොනවද හම්බෙන්නේ, කවද්ද දෙන්නේ, වගේම මිසි shop එකක් එනවාද ඒක එන්නේ කවද්ද, ඒ වගේ ගොඩක් විස්තර මම කියනවා. ඒ නිසා වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න කියලා ඉල්ලනවා. ඒක නිසා අද වීඩියෝ හොඳයි කියලා දෙනවා මචං. ඉතින් අනිවාර්යයෙන්ම subscribe කරලා like කරන්න. ඉතින් වීඩියෝ නරක නම් ඉතින් ඒ subscribe කරා එක මට කොහොමද තවුලන්නේ ඔබලේ කොහොමද දන්නවා. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. අද වීඩියෝ පටන් ගද්දි මම බලා පෙන්වන්න හදන්න මචං. ඉතින් අපිට YT කල්සම එන දවස් හරියටම ඊට කලින් මචං මේ අලුතෙන් එන YT කල්සම තමයි මචං මේ දම්පාඩ YT කල්සම බලා එක දන්නවා. මම බලට කලින් වීඩියෝ ගෙනල්ලක් තියෙනවා ඒක ගැන. ඒකත් එක්ක මචං ඉතින් ෂර්ට් කොණ්ඩේ එකකේවත් එනවා මචං. මේ ඉවෙන්ට් එක එන්න හරියටම වින්ටර්ලෑන්ඩ් ඉවෙන්ට් එකත් එක්ක. ඒ කියන්නේ මචං දෙසැම්බර් මාසය ඇතුළත මේ YT කල්සම අනිවාර්යයෙන්ම අපේ ගේම් එකට එනවා. ඒ නිසා දැන් ඉතින්ම ඩැමේජ් රෙඩි කරන් තියාගෙන මම මේවල කලින් වීඩියෝ ගෙනල්ලා තියෙනවා මචං. ඉතින් සුපිරිම YT කල්සම තමයි මේක. කල්සම විතරක් නෙවෙයි මචං. ඒකත් එක්ක එන අනිත් අයිටම් උත් බලා ගන්න පුළුවන්. මේ ෂර්ට් එක මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම කොණ්ඩේ මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් සුපිරියම තමයි මේක. ෂර්ට් එක කලිසමන නම් ඉතින් සුපිරියම තමයි කියන්න දෙයක් නැහැ මචං. ඒ තරම්ම සුපිරියක් තමයි. ඉතින් මේවා ගන්න කැමති අය නම් දැන් ඉඳන්ම ඩැමේජ් රෙඩි කරන් ඉන්න කියලා මතක් කරන්න ඔබලට. ඊළඟට මම ඔබලා පෙන්වන්න හදන මචං ඉතින් ඕන කොල්ලෙට ඉතින් ෆ්‍රී ගන්න පුළුවන් දෙයක් ගැන. ඒක තමයි මචං Pink Diamond store එක. දැන්ට මම Pink Diamond claim කරන්න ඇවිල්ලා තින ඔබලා ඒක දන්නවා. තාම ස්ටෝ එක ඇවිල්ලා නෑ මචං. ඉතින් මේ ස්ටෝ එකෙන් කවද්ද ස්ටෝ එකත් එක්ක එන්නේ මොනවද කියලා මම බලලා මේකෙන් පෙන්නනවා. අපි බලමු මේ Pink Diamond ස්ටෝ එකෙන් මොනවද එන්නේ කියලා. මේ Pink Diamond ගැන දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් ඒකත් කියලා දෙන්නම් මචං. මේ Pink Diamond කියන එකෙන් අපිට ෆ්‍රී මොනවද ගන්න පුළුවන්. ඒක ඩයමන්ඩ් අඩු ගානකට හරි නැත්නම් ෆ්‍රීම හරි ගන්න පුළුවන්. මේ Pink Diamond ස්ටෝ එකේ එන්නේ මචං නොවැම්බර් 18 ඔබලා බලා ගන්න පුළුවන්. ඒකත් මේ විදිහට සුපිරියක් තමයි දැන් ළඟ එනවා මේ Pink Diamond ස්ටෝ එක. ඒ Pink Diamond store එකත් එක්ක එන්න තියෙන දේවල් මම ඔබලා පෙන්නනවා. ඔබලා බලා ගන්න පුළුවන්. මෙන්න මේ wall skin එක එනවා කියලා සඳහන් වෙලා තියෙනවා Pink Diamond store එකත් එක්ක. මේ wall එක මචං ඉතින් එරීනා event එකේ අලුත්ම wall එකේ තියෙන සුපිරියම්ම තමයි. ඒකත් අපිට ෆ්‍රීම ගන්න පුළුවන් මචං. ඉතින් මේ Pink Diamond store එකත් එක්ක ඒ වගේම මචං මේ granite එකත් අපිට ගන්න පුළුවන් කියලා සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම මචං ඉතින් මේ fan skin එකත් අපිට ෆ්‍රීම ගන්න පුළුවන් කියලා සඳහන් කරලා තියෙනවා මේ Pink Diamond වලින්. ඔබලා බලා ගන්න පුළුවන්. ඒකත් මේ විදිහට ඉතින් සුපිරියම්ම තමයි. තව car skin එකකුත් අපිට බලා ගන්න පුළුවන්. එයාගෙන් සුපිරිම කාර් ස්කින් එක මේවා මේ ළඟදී ෆ්‍රී දුන්නේ මචං. අපිට ඉතින් බලලා ඒක දන්නවා. අර වෝල් එක විතරයි මචං අලුත් එකකට කියලා තියෙන්නේ. මේ පාරේ ඉතින් මම පෞද්ගලිකව ගත්තොත් මචං ඉතින් මේ Pink Diamond store එක නම් මෙලෝ රහන්නේ නැහැ මචං. කලින් එක වගේ නෙමෙයි මචං. කලින් එක සුපිරි ඒවා මේ පාරේ එන්නේ නම් මෙලෝම රහන්න නැති ටිකක්. ඉතින් මම අර මුලින් පෙන්න අපිට ගන්න කැමති අය ඉන්නවා නම් දැන් ඉඳන් මෙතෙන් Pink Diamond රෙඩි කරන් තියාගෙන මිෂන් කරලා ඒවා ගන්න කියලා මතක් කරන්න ඔබලට. Nice. ඊළඟ මම ඔයාලා පෙන්වන්න හදන මචං ඉතින් අපිට තව ෆ්‍රී ගන්න පුළුවන් දෙයක් ගැන මචං. ඉතින් දෙසැම්බර් මාසේ අපිට Prime Store එකෙන් දෙයක් ෆ්‍රී ගන්න පුළුවන්. කැත්තර ස්කින් එකක් තමයි ඉතින් ෆ්‍රී ගන්න පුළුවන්. ඔයාලා බලා ගන්න පුළුවන් එක මේ විදිහට දැන්. ඉතින් මේ දෙසැම්බර් 19 වෙනිදාට ගිහින් මේ Prime gift වලින් අපිට මේ කැත්තර ස්කින් එක ගන්න පුළුවන් මචං. ඔයාලා බලා ගන්න පුළුවන් එකත් මේ විදිහට. මම ඔයාලා කැත්තත් පෙන්වන්න. ඉතින් සුපිරිම කැත්තක් තමයි ඔයාලා දැන් බලා ගන්න පුළුවන් එකත් මේ විදිහට. සුපිරිම් කැත්තක් තමයි ඔයාලා බලා ගන්න පුළුවන්. ඉතින් සුපිරියම්ම තමයි. ඒකත් අපිට ඉතින් ෆ්‍රීම ගන්න පුළුවන් මේකත් ඉතින්. ඔයාලට මේක ගන්න නම් ඉතින් කිසිම මිෂන් එකක් කරන්න ඕනේ නැහැ. නිකන් 19 වෙනිදාට ගිහින් ලොගින් වෙන්න විතරයි තියෙන්නේ. ඒතර ප්‍රයිම් ස්ටෝර් එකෙන් අපිට මේක ෆ්‍රීම ගන්න පුළුවන්. ඊළඟ මම ඔයාලා පෙන්වන්න හදන මචං ඉතින් අපිට වින්ටර්ලෑන්ඩ් ඉවෙන්ට් එකේ ලෝඩින් ස්ක්‍රීන් එක දැන් මම ඔයාලට ඒකත් පෙන්වන්න සුපිරිම ලෝඩින් ස්ක්‍රීන් එකක් තමයි මේකත්. මේක තමයි මචං දැන් තියෙන ඉවෙන්ට් එකේ නැත්නම් එරිනා ඉවෙන්ට් එකේ ලෝඩින් ස්ක්‍රීන් එක. දැන් මම ඔයාලා පෙන්වන්න හදන මචං ඉතින් වින්ටර්ලෑන්ඩ් එකේ ලෝඩින් ස්ක්‍රීන් එක. බලා ගන්න පුළුවන්. ඒකත් මේ විදිහට සුපිරිම ලෝඩින් ස්ක්‍රීන් එකක් තමයි මේකත්. පට්ටම ලෝඩින් ස්ක්‍රීන් එකක් තමයි මේ වින්ටර්ලෑන්ඩ් එකේ ලෝඩින් ස්ක්‍රීන් එක. ඔයාලා බලා ගන්න පුළුවන් අර ඉවෝ බන්ඩල් එක වගේ මේ ඉස්සරහට එන්න තියෙන ඇනිමේෂන් වගේ ගොඩක් පෙන්වලා තියෙනවා මේ ලෝඩින් ස්ක්‍රීන් එකේ. ඊළඟ මම ඔයාලා පෙන්වන්න හදන මචං ඉතින් හැමදාමත් වගේ මේ අවුරුද්දෙත් අපිට ස්කයි ඩයිව් එකක් එනවා. ඒ කියන්නේ මචං දෙසැම්බර් මාසේ සුපිරිම ස්කයි ඩයිව් එකක් එන්න තියෙනවා. ඉතින් ඒක දැනගන්න කලින් ඉතින් මාව තාම subscribe කරුනේ නැති නම් අනිවාර්යෙන් subscribe කරන්න කියලා මතක් කරනවා. ඉතින් bell icon එකත් all දාලා තියාගන්න. ඒක තමයි මම වීඩියෝ දාපුවම ඔයගොල්ලෝ ළඟටම ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. යාළුවෝ දැනගන්න share කරන්න. ඉතින් මචං comment එකක් දාන්න කියලා මතක් කරනවා. ඒ වගේම මචං ඉතින් ඔයාලා හැමදාම කියනවා වගේ මම කියන ගමන් like නම් කරන්නේ මේ වීඩියෝ එකට. ඒක නිසා මචං ඉතින් ඔය පල්ලෙහා තියෙන like button එක ඉතින් අනිවාර්යයෙන්ම ඔබපන්. ඔබද්දිත් මචං ඉතින් එකපාරක් ඔබලා නවතින්න එපා. තුන් පාරක් ඔබ මචං ඉතින් තුන් පාරක් කියලා දෙපාරක් ඔබලා නවතින්න එපා. අනිවාර්යෙන් තුන් පාරක් ඔබන්න. තුන් පාරක් එබුවම තමයි මචං ඉතින් වැඩි like හම්බෙන්නේ මේ වීඩියෝ එකට.
දැන් ඔබලා බලාගෙන පුළුවන් අපිට ඉස්සරහට එන්න තියෙන ස්කයි ඩයිව් එක ඉතින් සුපිරියම තමයි මචං මේක වින්ටර්ලෑන්ඩ් ඉවෙන්ට් එකත් එක්ක එන්නේ. ඔබලා බලාගෙන පුළුවන් මේ කලර් එකෙන්මයි ඩිසයින් කරලා තියෙන්නේ සුපිරියම ස්කයි ඩයිව් එකක් තමයි මේක. මේ සුපිරියම තමයි ඉතින් කියන්න වචන නැහැ මචං. ඉතින් මේක එනවා කියලා සඳහන් වෙලා තියෙන මචං ෆේඩඩ් වීල් ඉවෙන්ට් එකට ඔබලා බලාගෙන පුළුවන් ඒකේ ඩිසයින් කරලා තියෙන පාටවල් මේ වින්ටර්ලෑන්ඩ් ඉවෙන්ට් එකේ පාටවල්මයි ඔක්කොම තියෙන්නේ සුදු කළු වගේ පාට. මේ සුපිරිම ස්කයි ඩයිව් එකක් තමයි මචං. ඉතින් මම මේක ඔබලා දාලාත් පෙන්නන්නම් ඉතින් මැච් එක. ඔබලා දැන් බලාගෙන පුළුවන් ඉන්නේ මචං ප්ලේන් එකේ යද්දි කොහමද ඒක අපිට පෙන්වන්න කියලා ස්කයි ඩයිව් එක ඉතින් සුපිරියම්ම තමයි ඔබලා බලාගන්න පුළුවන්. ඒක තැනින් තැනට යන විදිහට තමයි තියෙන්නේ. ඉතින් කලින් දෙක වගේම තමයි ඉතින් සුපිරියම්ම තමයි මේකට ඉතින් කියන්න දෙයක් නැහැ. සුපිරි කියලා තියා විතරයි මට කියන්න තියෙන මචං. දැන් මම ඔබලා පෙන්නන පණිද්දි කොහොමද මේකේ තත්ත්වය කියලා පණිද්දි ඔබලා බලාගන්න පුළුවන් මිනිහා අනිත් පැත්තට පනින්නේ. ඒක මචං ඉතින් අපේ කැරට අනිත් පැත්තට තමයි පයින්නේ ඔබලා බලාගන්න පුළුවන්. ඉතින් සුපිරියම්ම තමයි ඒකත්. මේ වින්ටර්ලෑන්ඩ් ඉවෙන්ට් එකත් එක්ක මචං ඉතින් කලින් දෙක රිටර්න් වෙන්න පුළුවන් මචං. හැබැයි 100% කන්ෆර්ම් නෑ. මං කන්ෆර්ම් වුණාම වීඩියෝ එකක් ගේන්නම්. මේකේ මචං ඉතින් මැප් එකට ගොඩ බාන්න ලං වුණාම ඔබලා බලාගන්න පුළුවන් මේ විදිහට අර අයිස් කැටේ එක වගේ අල්ලන් තාම ඌ පනින්නේ එතකොට. ඉතින් මේකට කැමති අය නම් දැන් ඉඳන්ම ඩයිමන්ඩ් රෙඩි කරන් ඉන්න කියලා මතක් කරනවා. Okay. ඊළඟට මම ඔබලා පෙන්නන්න හදන මචං වින්ටර්ලෑන්ඩ් ඉවෙන්ට් එකත් එක්ක තව ෆේඩඩ් වීල් ඉවෙන්ට් එකක් එන්න තියෙනවා. ඔබලා බලාගන්න පුළුවන්. ඒක ටීම් ඉමෝට් එකක් විදිහට තමයි දැන් එන්න තියෙන්නේ. ඉමෝට් එක තමයි මචං. ඉතින් මේක ඉතින් ටීම් ඉමෝට් එක මුළු ටීම් එකටම දාන්න පුළුවන්. ඒ කියන්නේ එක්කෙනෙක් දැම්ම මුළු ටීම් එකම දානවා. දැන් මම ඔබලා පෙන්නන්න ආයේ ඉමෝට් එක මොකද්ද කියලා. මෙන්න මේක තමයි ඉතින් ඔය ඉමෝට් එක ඉතින් සුපිරි ඉමෝට් එකක් තමයි. ඉතින් නත්තල් ගහ වටේ 4 දෙනාම කැරගෙන ඔබලා බලා ගන්න පුළුවන්. ඒ සුපිරිම ඉමෝට් එක තමයි මේකට මේ වින්ටර්ලෑන්ඩ් ඉවෙන්ට් එකත් එක්ක එන්න තියෙනවා. ඉතින් මේක ෆේඩඩ් වීල් ඉවෙන්ට් එකට එන හින්දා ඉතින් මේක කම්ප්ලීට්ම කරනවා නේ. ඉතින් ඩයමන්ඩ් 1550න් 600කින් වගේ පුළුවන් ඉතින් මචං. ඉතින් මේක ඉතින් අඩු ගන්නට එන්නත් පුළුවන්. ඩයමන්ඩ් 9න් වුණත් ඔබලා කැරගෙන්න පුළුවන් මේ ඉමෝට් එක. ඉතින් ලක්කේ තියෙන කාරණා මේක ඉතින් ඩයමන්ඩ් 9න් වුණත් එනවා මචං. ඉතින් අනිවාර්යෙන්ම ඉතින් ගන්න කෙනෙක් නම් මේක ඩයමන්ඩ් 1600ක් විතර තියාගන්න කියලා මතක් කරනවා. ඒ වගේම මචං මේ ෆේඩඩ් වීල් ඉවෙන්ට් එකත් එක්ක මේ සර්ෆ් බෝඩ් එකත් එන්න තියෙනවා. ඉතින් සුපිරිම සර්ෆ් බෝඩ් එකක් තමයි ඒකත්. ඉතින් මේක නම් සුපිරිම ෆේඩඩ් වීල් එකක් තමයි. ඉතින් අනිවාර්යෙන්ම මේ ඉමෝට් එක නම් ගන්න කියලා මතක් කරනවා. ඉතින් ඊළඟට මම ඔබලා පෙන්වන්න හදන මචං ඉතින් වින්ටර්ලෑන්ඩ් ඉවෙන්ට් එකත් එක්ක අපිට එන්න තියෙන මිසි ෂොප් එක මොකද්ද කියලා. ඉතින් ඒක දැනගන්න කලින් ඉතින් ආයෙත් මතක් කරනවා subscribe කරලා නැති කෙනා අනිවාර්යෙන් subscribe කරලා like පාරක් දීලා comment පාරක් දෙන්න කියලා මතක් කරනවා. ඒ වගේම share කරන්නත් අමතක කරන්න එපා යාළුවන්ට. එහෙනම් දැන් අපි බලමු මේ මිසි ෂොප් එක මොකද්ද මේක එන්නේ කවද්ද කියලා වගේ දැනගන්න. මෙන්න මේක තමයි ඉතින් මචං ඔය මිසි ෂොප් එක. ඒකේ main price දෙක අපිට බලා ගන්න පුළුවන් මේ Yeti වගේ design කරපු bundle එකකුයි wall skin එකකුයි. ඉතින් සුපිරිම මිසි ෂොප් එකක් තමයි මේක. මේ දෙක නම් අපිට අනිවාර්යෙන්ම එනවා. ඒ කියන්නේ මේක තමයි main price දෙක. ඊට අමතරව තව අයිටම් වගේ තියෙනවා. ඉතින් ඒවා නම් අපිට වෙනස් වෙන්න පුළුවන් මචං. ওই දෙක නම් හැබැයි අනිවාර්යෙන්ම අපිට එනවා. ඒකේ අර බන්ඩල් එකයි අර වෝල් එකයි අපිට අනිවාර්යෙන්ම එනවා. මේ අයිටම් ටික නම් ඉතින් හරියම ෂුවර් නෑ මචං. ඉතින් මේවා අපිට හරියටම එයිද කියලා අපේ සර්වර් වලට එද්දි වෙනස් වෙන්නත් පුළුවන් මේවා. මේක එන්නේ මචං ඉතින් දෙසැම්බර් 16ත් 17ත් අතර අනිවාර්යෙන්ම මේ මිසි ෂොප් එක එනවා මචං. ඉතින් දැන් ඉඳන්ම ඩයමන්ඩ් රෙඩි කරන් ඉන්න කියලා මතක් කරනවා. මේ ගැන මේ අනිවාර්යෙන් මෙන්න දෙක තමයි අර බන්ඩල් එකයි වෝල් ස්කින් එකයි. ඊට පස්සේ අපේ සර්වර් වලට එද්දී අනිත් අයිටම් නම් වෙනස් වෙනවා. මේ මිසි ෂොප් එකේ අපිට අනිවාර්යෙන් මෙන්න බන්ඩල් එක තමයි මේක ඔබලා බලා ගන්න පුළුවන්. සුපිරියම ඩිසයින් කරපු බන්ඩල් එකත් ඒක. මේ සුපිරිම බන්ඩල් එකක් තමයි ඒක නම් ඉතින් සුපිරියම තමයි. ඒ වගේ වෝල් ස්කින් එක මම ඔබලා පෙන්නන්නම්. මේක තමයි වෝල් ස්කින් එක ඔබලා බලා ගන්න පුළුවන්. ඒක සුපිරියම ඩිසයින් කරලා තියෙනවා. මේ මිසි ෂොප් එක නම් ඉතින් තව මාසෙම වගේ තියෙනවා මචං. ඒක නිසා දැන් ඉඳන්ම ඩයමන්ඩ් රෙඩි කරන් ඉන්න කියලා මතක් කරනවා ඔබලාට. Oh my god! Wow! තාම මේ වින්ටර්ලෑන්ඩ් ඉවෙන්ට් එකත් එක්ක තව ඇනිමේෂන් වගේ ගොඩක් ඒවා අලුතෙන් එන්න දිනවා. සුපිරිම ඇනිමේෂන් වගේ ඒවා තව අයිටම් ගොඩක් එන්න දිනවා. මේ වීඩියෝ එක කතා කරන්න බෑ. මේ වීඩියෝ එක තව දිග්ගැස් වෙනවා මචං. මේ වීඩියෝ එක කතා කරලා විනාඩි 20ක් විතර වෙනවා මේ වීඩියෝ එක. ඉතින් දැන්ටම විනාඩි 9ක් ගිහින් තියෙන මම තව වීඩියෝ එකෙන් ඒ ගැන අනිවාර්යයෙන්ම කතා කරනවා ඔබලත් එක්ක. ඉතින් අද වීඩියෝ එකක් තියෙනවා. ඉතින් වීඩියෝ එක ගැන මොකද හිතෙන්නේ කියලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න, like කරන්න, share කරන්න, subscribe පාරකුත් දාන්න. මේ වගේ අලුත් වීඩියෝ එකක් හම්බෙමු. goodbye.